ගැටලුව ඔබගේ හදවතයි. එහි ජල ගුගුරා කැළඹෙතත්, එහි නගින රැළ වේගයෙන් පර්වත කම්පා වෙතත් බය නොවන්නෙමුව. ගීතාවලිය 46 3වන පදය. ඇතැම් මිනිසුන් නිතර කෑගසන්නේ, කෝපවන්නේ, වියරුවෙන් සිටින්නේ මන්දයි අප කල්පනා කරන්න පිළිවන. ගුගුරන මිනිසුන් කැළඹෙන අය බව ඉහත සඳහන් පදයෙන් අපට දැකගත හැක. ඔබේ සිත කැළඹී තිබෙන විට ඔබ අනවශ්‍ය ලෙස කෑගසමින් ඊතා කුඩා දෙයකට වුවද හිත අවුල් කරගත හැක. නමුත් දුෂ්ටයෝ කැළඹී තිබෙන මුහුදට සමානයි. මක්නිසාද ඊට නිශ්චල වණ්ඩ නුපුළුවන. එහි ජලය මඩහා කුණු මතු කරයි. දුෂ්ටයන්ට සමාදානය නැතෙයි මාගේ දෙවියන් වහන්සේ කියනසේක. යෙසායා 57:20-28. එබැවින් ඔබේ හදවත කැළඹී තිබෙන මුහුද ලෙස සසල වී සමාදානය නොමැතිව තිබෙන විට ඔබ කෑගසනවා පමණක් නොව අන් අය මත ජලය හා කුණුද ගොඩ කරනු ඇත. අන්වදනින් පවසමු නම් කැළඹුණු මනුෂ්‍යයෙකු නිතරම තමා අවට සිදුවන සෑම දෙයක් උදෙසාම අන් අය දෝෂාරෝපණයට ලක් කරනු ඇත. ප්‍රිය දේවදරුව, ඔබේ ගැටලුවලට ඔබ අන් අයට දොස් පවරනවාද? ඊට හේතුව ඔබගේ හදවත යේසුස් වහන්සේ තුල විවේකීව නොමැතිවීමය. නමුත් මොලොක් ගුණ ඇත්තෝ දේශය උරුම කරගන්නෝය. ඔහු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය. ගීතාවලිය 37:11. මොලොක් ගුණ ඇති පුද්ගලයෙකු සමාදානයෙන් පිරුණු අයෙකු වන අතර කුමන ප්‍රශ්නයකට හෝ පරීක්ෂාවකට හෝ ඔහු මුහුණ දෙතත් ඔහු නිශ්චලව සිටිනු ඇත. ඔබේ ජීවිතයේ පරීක්ෂා, ගැටලු ආදියට ඔබ මුහුණ දෙන්නේ කෙසේද? ඔබ මුහුණ දෙන ප්‍රශ්නවලට නිතරම ඔබ අන් අයට චෝදනා කරනවාද? කුඩා දේවල් පිළිබඳව ඔබ කැළඹෙනවාද? ප්‍රශ්නයට මුල් වී ඇත්තේ හදවතේ ප්‍රශ්නයයි. අපගේ හදවත දෙවියන් වහන්සේ සමග ඍජු ලෙස පවතී නම් සෑම හිස්තැනක්ම නිවැරදි වචන යොදා හරහටත් පහලටත් හොඳින් ගැලපෙනසේ අතුරු සිදුරු නැටිව විසඳනු ලැබූ ප්‍රහේලිකාවක් බඳු වේ. දැන් බලන්න, ඔබේ ජීවිතයේ සෑම අන්තයක්ම නිසි ලෙස පෑහෙනවා නේද? අද දින දෙවියන් වහන්සේගේ වචනයට සවන් දුන් ඔබ සැමට ජේසු පිහිටයි.